ආයුබෝවන් පුංචි කාර් එකක් හැබැයි ටර්බෝ හිට් වුණාම බීස්ට් එකක් වෙන ස්ට්‍රීට් ලෙජන්ඩ් එක 90s JDM කල්චර් එකේ අදටත් රෙස්පෙක්ට් තියෙන ලයිට් වේට් බොඩි එකත් එක්ක මිසයිල් එකක් වගේ යන මේ තමයි Toyota Starlet GT Turbo the legendary engine GT එකක් සිරාවටම වැඩක් වෙන්නේ මේකේ තියෙන FUI FTE 1.3 litre turbocharged engine නිසායි the turbo kick කායක ස්ටාර්ට් කරලා සාමාන්‍යයෙන් 3000 RPM පනිනකොටම ටර්බෝ එක ටර්බෝ ස්පූල් වෙන්න ගන්නවා. අන්න ඒ වෙලාවට සීට් එකට ඇලිලා යන විදිය පිස්සු හැදෙන පිකප් එකක් මේකේ තියෙන්නේ. ලයිට් වේට් බොඩි. කායකේ මුළු බර කිලෝග්‍රෑම් 800ක් 900ක් වගේ වෙන්නේ. බර අඩු නිසා අශ්ව බල 133ක් කියන්නේ මේ වගේ කුඩා කාර් එකකට මාරම සැර පර්ෆෝමන්ස් එකක්. Design and styling 90s JDM vibes EP82 GT එකේ පෙනුම අදටත් පාරේ යද්දි හැරිලා බලන්න හිතෙන මට්ටමක තියෙනවා. Quad round headlights මේකේ ඉස්සරහා එන round headlight හතර නිසා මාරම aggressive පරණ JDM කාර් එකක පිනුමක් ලැබෙනවා. Scoop on the hood bonnet එක උඩ තියෙන hood scoop නිකම් බොරුවට ගහපු එකක් නෙවෙයි. ඒකෙන් කරන්නේ එන්ජිම උඩ තියෙන ඉන්ටර්කූලර් එකට කෙලින්ම හුලං ඇදලා ගන්න එක. The GT spoiler පිටුපස තියෙන ඔරිජිනල් GT ස්පොයිලර් එක සහ බොඩි කිට් එක නිසා කාර් එක පාරට ඇලිලා තියෙන පිනුමක් එනවා. Handling and customization go-kart handling වංගු ගනිද්දි කාර් එක නිකන් go-kart එකක් වගේ පට්ටම ස්ටේබල්. හැබැයි ඒකට හොඳ සස්පෙන්ෂන් කිට් එකක් දාලා තියෙන්න ඕනේ. modification potential මේ එන්ජිම පිස්සුවක් වගේ ටියුන් කරන්න පුළුවන්. ලොකු ටර්බෝ, upgraded turbos, exhaust systems, piggyback ECU, E-manage වගේ දාලා මේකේ බලය 200 HP plus වෙනකන් ලේසියෙන්ම ඉස්සන්න පුළුවන්. ලංකාවේ ඕනෑම තැනක මේවට performance parts තියෙනවා. Fuel consumption සාමාන්‍යයෙන් ටර්බෝ එක වැඩ නොකර හිමින් පැදලා 8-10 කිලෝමීටර් per ලීටර් වගේ කරන්න පුළුවන්. හැබැයි ඉතින් ටර්බෝ එක බූස්ට් කරලා පෑගුවොත් ලීටරයට 5-6 කිලෝමීටර් per ලීටර් දක්වා තෙල් බීම අඩු වෙනවා. ඉතින් මචං ඔයා පාරේ යන ඕනෑම නවීන කාර් එකකට අභියෝග කරන්න පුළුවන් සිරාම 90s JDM අත්දැකීමක් හොයන කෙනෙක් නම් Starlet GT එක තාමත් ලංකාවේ ගන්න පුළුවන් සුපිරිම භාණ්ඩයක්. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න, මේ වගේ vehicle review වීඩියෝ නැරඹීම සඳහා Vehicle Heart අපිව ෆලෝ කරන්න. Starlet GT කාර් එක ගැන ඔයාගේ අදහස පහලින් කොමෙන්ට් කරන්න.